අපි අද කතා කරන්න යන්නේ අපේ ලෝකය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කරකවන හරිම වැදගත් භෞතික විද්‍යා සංකල්පයක් ගැන. මේක තමයි බලයේ භ්‍රමණ ආචරණය. 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවේ හමුවන මේ කොටස ගැන තමයි අපි මේ පැහැදිලි කිරීම ගෙනෙන්නේ. හොඳයි අපි බලමු මේ කතාව කොහොමද දිගහැරෙන්නේ කියලා. මුලින්ම අපි බලනවා බලයකට යමක් කරකවන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ ගූර්ණය කියන්නේ මොකද්ද? ඒකට බලපාන සාධක මොනවද කියලා කතා කරනවා. ඊළඟට ගූර්ණ සහ සමතුලිතතාව, බල යුග්මයක ක්‍රියාව සහ අවසාන වශයෙන් මේ සංකල්ප අපේ එදිනදා ජීවිතයේදී හමුවන තැන් ගැනත් බලමු. හරි. අපි එනම් පටන් ගමු. මේ සංකල්පයේ තේරුම් ගන්න අපි පටන් ගමු හැමෝම දන්න නිතරම දකින දෙයකින්. දොරක් ගැන හිතලා බලන්නකෝ. කවදා හරි කල්පනා කරලා තියනවාද? ඇයි දොරේ අල්ලුව හැමතිස්සෙම ඉදියාර වලින්, ඒ කියන්නේ අසවෙන් පුළුවන් තරම් ඈතින් හයි කරලා තියෙන්නේ කියලා? මෙන්න මේ සරල පරීක්ෂණයෙන් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්. මෙතන පේනවා දොරක් අරින්න අපි යොදන්න ඕන බලය ඒක යොදන තැන අනුව ලොකුවට වෙනස් වෙනවා කියලා. ඔව් මේකෙන් පැහැදිලි නේද? දොරේ භ්‍රමණ අක්ෂය කියන්නේ ඉදියාරට ළඟින් දොර අරින්න හරිම අමාරුයි. ලොකු බලයක් ඕන. හැබැයි අක්ෂයන් ඈතට, ඒ කියන්නේ අල්ලුව තියෙන හරියට යන්න ඒ වැඩේ කොච්චර ලේසි වෙනවද? දොරේ උදාහරණයක් අපි දැකපු දේ ඒකෙන් අපිව කෙලින්ම අරන් යනවා භෞතික විද්‍යාවේ හරිම වැදගත් සංකල්පයකට. ඉතින් මෙන්න මේ කරකවීමේ ආචරණයට අපි විද්‍යාත්මකව නමක් දෙනවා. ඒ තමයි බලය ගූර්ණය කියන්නේ. සමහර වෙලාවට ටෝක් කියලාත් කියනවා. ඒක ගණනය කරන්නේ යොදන බලය භ්‍රමණාක්ෂයෙන් දැන් ඒ බලයට තියෙන ලම්බක දුරෙන් ගුඩ කරලා. මේ සම්බන්ධය අපිට සරල හැබැයි හරිම ප්‍රබල සූත්‍රයකින් මේ විදිහට ලියන්න පුළුවන්. මේ ගූර්ණය මනින සම්මත ජාත්‍යන්තර ඒකකය තමයි නිව්ටන් මීටරය. හරි. දැන් අපි අර සූත්‍රයේ තිබ්බ ප්‍රධාන සාධක දෙක ගැන, ඒ කියන්නේ බලයයි දුරයි ගැන ටිකක් ගැඹුරින් බලමු. මෙන්න මේ සැකැස්ම බලන්න. මෙතන තියෙන්නේ එක කෙලවරක් හයි කරතු ලී දණ්ඩක්. අපි බලන්න යන්නේ භ්‍රමණයක් ඇති කරන්න කොච්චර බලයක් ඕනේද කියලා මැනලා. මේ ප්‍රතිඵල හරිම සිත් ගන්නාසුළුයි. බලන්න අසව්වෙන්ඩන් බලය යොදන දුර අපි නියතව තියාගෙන ඉස්කුරුප්පුව තව තවත් අද කරන්න, ඒ කියන්නේ ප්‍රතිරෝධය පහු කරන ටිකෙන් ටික වැඩි බලයක් යොදන්න සිද්ධ වෙනවා. දැන් කාසිය අනිත් පැත්ත බලමු. අපි යොදන බලය නියතව තියාගත්තොත් මොකද වෙන්නේ? එතකොට වැඩි ප්‍රතිරෝධයක් පහු කරන්න නම් අනිවාර්යයෙන්ම අසව්වෙන්ඩන් බලය යොදන ලම්බක දුර වැඩි කරන්නම වෙනවා. මේ පරීක්ෂණයෙන් ඒක පැහැදිලි. හොඳයි. එතකොට එකින් එකට විරුද්ධ පැතිවලට කරකවන බල දෙකක් එකට ආවම මොකද වෙන්නේ? බලවලට පුළුවන් ගූර්ණ, ඒ කියන්නේ කරකවිම්ම එකිනෙකට විරුද්ධ දිශාවලට ඇති කරන්න. එකක් දක්ෂිනාවර්තව, ඒ කියන්නේ ඔරලෝසුවේ කටු යන පැත්තට, අනිත් එක වාමාවර්තව, ඒ කියන්නේ අනිත් පැත්තට. සමතුලිතතාව කියන තත්වයට එන්නේ මෙන්න මේ විරුද්ධ දිශාවලට තියෙන ගූර්ණ දෙක හරියටම සමාන වෙලා එකිනෙක උදාසීන වුණාමයි. මේකට තමයි අපි ගූර්ණ මූලධර්මය කියන්නේ. මෙන්න මේ මූලධර්මය පාවිච්චි කරලා අපිට පුළුවන් හරියටම බැලන්ස් එකක්, එහෙම නැත්නම් සමතුලිතතාවයක් හදාගන්න අවශ්‍ය බලය කොච්චරද කියලා හරියටම ගණනය කරන්න. මේ උදාහරණයෙන් එක පැහැදිලිව පේනවා. හරි, දැන් අපි බලමු භ්‍රමණයක්, ඒ කියන්නේ කරකැවීමක් ඇති කරන්න තියෙන හරිම විශේෂ හරිම කාර්යක්ෂම ක්‍රමයක් ගැන. සාමාන්‍ය නසව්වක් වටා තනි බලයකින් දෙයක් කරකවන්න පුළුවන්. හැබැයි සමානයේත් ප්‍රතිවිරුද්ධ බල දෙකකින්, ඒ කියන්නේ බල යුග්මයකින් කිසිම අසව්වක් නැතුව වුණත් වස්තුවක් කරකවන්න පුළුවන්. මෙන්න මේ වගේ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. මේක විශේෂත්වය තමයි වස්තුව එහාට මෙහාට යන්නේ නැතුව තියෙන තැනම ශුද්ධ භ්‍රමණයක් විතරක් ඇති වෙල එක. ගූර්ණ සහ බල යුග්ම කියන මේ සංකල්ප නිකම් පොතේ තියෙන સિદ્ધාන්ත විතරක් නෙවෙයි. අපි හැමදාම පාවිච්චි කරන උපකරණ හැම එකකම වගේ මේ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. ස්පෑනර් එකකින් නට් එකක් තද කරනකොට අපි පාවිච්චි කරන ලීවරී ආචරණී ඉදන් වාහනයක සුඛානමක් කරකවද්දී අපි යොදන බල යුග්මය දක්වාම අපි මේ මූලධර්ම තමයි අපේ වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන්නේ. වතුර කරාමයක් කරිනකොට, බයිසිකලයක් පදිනකොට, පෙඩලේට බලය යොදනකොට මේ හැම දෙයකින්ම පේන්නේ මේ સિદ્ધාන්ත අපේ ජීවිතේක කොච්චර බැඳිලා තියෙනවද කියන එකයි. අවසාන වශයෙන් පොඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා. හිතන්න බලන්න මේ හරිම සරල ඒත් පුදුම විදියට ප්‍රබල ගූර්ණ මූලධර්මය කියන එක නොතිබුණා නම් අපේ තාක්ෂණය අපේ එදිනදා ජීවිතේ කොයි වටේ වෙන්න තිබුණාද?